හායි යාළුවනේ ඔයාලා ආදරෙන් පිළිගන්නවා අප්ස්ට්‍රා වොක් SL YouTube channel එකට. එන්න යන මාත් එක්ක චුටි ගමනක්. මාත් එක්ක කිව්වට මේ ගමන මම තනියම නෙමෙයි යන්නේ. අද කුරුණෑගල යන්න තියෙන නිසා සන්ධ්‍යානි අක්කයි මායි බස් එකේ ගිහින් වැහැරින් බැහැලා සජියක් යනකම් ඉන්නවා. ඉතින් මෙන්න මෙයාවා. ඉතින් අපි තුන් දෙනාම එකතු වෙලා මේ යන්නේ මහා විහාර භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේට මල්කඩුවාවේ තියෙන. මොකද සන්ධ්‍යානි අක්කගේ දුවගේ බර්ත්ඩේ එක ළඟම එනවා. ඉතින් සන්ධ්‍යානි අක්කට ඕනි කිව්වා දානයක් දෙන්න. ඉතින් අපි තුන් දෙනාම මේ යන්නේ ඒක කතා කරගන්න ගිලන් භික්ෂු මධ්‍යස්ථානෙට. බලන්නකෝ එතන ලස්සන එතන පරිසරය හරිම ලස්සනයි ළමයි හරිම නිෂ්කලංකයි. ඊට පස්සේ අපි ආවා එනෝලි පෙටියට ඩාන්සින් ක්ලාස් එකක් බලන්න තරු යායට. අපි ඒකත් කතා කරගෙන සජි අක්කගේ පුතා ක්ලාස් එකේ ඉන්නේ ආව ගන්න වෙලාව තියෙන හින්දා අපි තුන් දෙනාම තිලක වර්ධනයකට අපි ඉතින් චුට්ටක් ඇවිදලා කරලා ලස්සන දේවල් බලලා අපි තුන් දෙනාම ලස්සන ඇඳුමක් ගත්තා තුන් දෙනාටම එකම විදියට. පේනවනේ සමහරවිට ස්ටාෆ් එකේ කට්ටියත් හිතන්නේ නැති ඇත්තටම අපි තුන් දෙනාට පිස්සු කියලා. ඉතින් ඔයාලා මම මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි like එකක් දාගෙන යන්න. ඔයාලට මගේ මේ වීඩියෝ වල මොනවාම හරි අඩුපාඩුවක් තියෙනවා නම් මගේ මොන හරි වැරදි මං හදා ගන්න ඕනේ නම් පල්ලෙන් කමෙන්ට් එකක් විදියට දාන්න. ඉතින් අපි ඒ වැඩත් ඉවර කරගෙන දැන් පුතාව ගන්න වෙලාව හරි. ඉතින් අපි ඒ හින්දා යනවා පුතාව ගන්න තියෙන තැනට. ඉතින් එතනින් යනකොට මාලිගා ග්‍රවුන්ඩ් එකයි ඇතුගලේ පේන බුදු පිළිමේ හරි ලස්සනට පේනවා. මට ওই මාලිගා ග්‍රවුන්ඩ් එකේ චූටි කාලේ ඉඳන් ලස්සන මතක ගොඩාක් තියෙනවා. ඉතින් මම ඒවත් මතක් කර තමයි එතනින් යද්දි ගියේ. ඉතින් අපි පුතාව ගන්න ආවා. පුතාට මාව හොයාගන්න බැරුව පුතා ගොඩාක් කියලා කල්පනා කරනවා මං හිතන්නේ කවුද මේ ඇතුලේ ඉන්නේ කියලා. අදට අපිට හම්බුන වෙලාව ඉවර හින්දා අපි ඉතින් අපව යනවා ෂොප් එක ගාවට. මොකද අපි තුන්දෙනාගේ පිරිමි පාරාන්ට තුනේ තෙන්ට වෙලා බලන් ඉන්නවා අපි තුන්දෙනා එනකම්. ඉතින් පුතාවත් අරගෙන අපි දැන් අපව යන්නයි හදන්නේ. ඉතින් අපි හයිවේ එකේ දාලා යනවා. මොකද හයිවේ එකෙන් දාලා යන එක ඇත්තටම අපිට ලේසි. අපිට ඒ අන්තරතුරේ චූටි බඩගින්නක් ආපු හින්දා අපි පොතොහැර ඇතුකල්පුරයකට ගියා එළෝ රොටියක් බණ්ඩියට දාගන්න. ඉතින් ඊට පස්සේ අපි ෂොප් එක ගාවට ගිහිල්ලා කතා වුණා අද රැට කට්ටියම එකතු වෙනවා සජියක් කලයි ගෙදරට කියලා. ඉතින් අපි ඒට ගිහිල්ලා පුංචි උපුටු ටිකක් කතා කර හිටියා. ඉතින් එහෙම අද දවසේ කතා වුණේ. ඉතින් අදට ගිහිල්ලා එන්නම් බයි.